පින්වත්නි, ජීවිතයේ අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට ජීවිතේ කොහොමද දකින්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ අපට ඉතා මැනවින් දේශනා කොට වදාලා. ඉතින් මේ ජීවිතේ දකින්න ඕන රටාවට අපිට දැක්කොත් අපිට කවදාවත් දුක හටගන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න, අපි අද වර්තමානයේ අපිට දුකක් තියෙනවා නම්, කනස්සල්ලක් තියෙනවා නම්, පීඩාවක් තියෙනවා නම්, කායික මානසිකව අපි තුල අභ්‍යන්තරික අරබුදයක් තියෙනවා නම්, ඒ ඔක්කොම අපට උනේ අර බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අපිට හිතන්න බැරි වෙච්ච නිසා. මොකද යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට හිතන්න පුරුදු වුණොත්, බුදුරජාණන් වහන්සේ වදාළ රටාවට විමසන්න පටන් ගත්තොත්, ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ රටාවට විමසන ශ්‍රාවකයාට කවදාවත් ජීවිතේ වරදින්නේ නැහැ. එයා අමාරු වෙටෙන්නෙත් නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ රටාවට විමස ගන්න බැරි වෙන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට විමසන්න පටන් ගත්තොත් ලෝකේ දුක සකස් වෙන්නෙම නැහැ ඇත්තටම. ඒතර මේ දුක සකස් වෙන්නේ නැත්තේ දුකට අදාළ හේතු සකස් වෙන්නේ නැති නිසා. ඒ දුක කියන එක උද්ගත වෙන්නේ ඒකට අදාළ හේතු සකස් වෙන නිසානේ. දැන් උදාහරණයක් විදිහට මගේ දරුවා කියන එක ඇතුලේ දුක සකස් වෙනවා නම්, මගේ දරුවා කියලා මම ආයෙනින් ගන්න මෙහි දරුවෝ නැති බවත්, දරුවා අනාත්ම බවත්, දරුවා හේතුඵල ධමයෙන් සකස් වුණු බවත්, මා තුලසේම දරුවා තුලද අතීත කර්ම සංස්කාර හැසිරෙන බවත් ජීවිතේ දකින්න පුරුදු වුණොත්, අඳුනා ගන්න පුරුදු වුණොත්, තේරුම් ගන්න පුරුදු වුණොත්, ඒ අඳුනා ගන්න, තේරුම් ගන්න, දකින්න පුරුදු වෙච්ච ශ්‍රාවකයාට කිසිම දවසක පින්වත්නි අවදානමක් නැහැ. ඒතකොට එයාට අර දරුවා නිසා දුක හටගන්නේ නැහැ. අය අර බුදුරජාණන් වහන්සේ අදාළ විදිහට හිතන්නේ. ඒතර මේ දුක අඩුවෙන්න කියලා කියන්නේ මේ දුක අඩු කරගන්න ගොඩාක් අමාරු නෑ. එන දුක අඩු කරගන්න බුදුරජාණන් වහන්සේ අදාළ විදිහට හිතන්න පුරුදු වුණාම ඇත්තටම දුක අඩුයි. ඒතර මේ දුක අඩුවීම පිණිස අවශ්‍ය ආධ්‍යාත්මික ප්‍රවේශ ගණනාවක් තියෙනවා. මොකද අර බුදුරජාණන් වහන්සේ අදාළ විදිහටම හිතන්ට හැම වෙලාවකම දැන් මේ වෙලාවේ ඇති වෙන ආධ්‍යාත්මිකව සහ ඔයගොල්ලන්ගේ සිත වැඩ කරන විදිහ හැම වෙලාවෙම ස්ථාවර නෑනේ. ඒතර බුදුරජාණන් වහන්සේ අදාළ විදිහට විමස ගන්න හැම වෙලාවෙම අපිට පුළුවන්කමක් නෑ. ඒතර හැම වෙලාවෙම බැරි නිසා අපි මොකද කරන්නේ? හැම වෙලාවෙම බැරි නිසා බුදුරජාණන් වහන්සේ අදාළ විදිහට අපිට හැම වෙලාවෙම හිතා ගන්න බෑනේ. හැම වෙලාවෙම හිතා ගන්න බැරි කමට අපි කරන්නේ විටක බණ අහනවා. එතකොට මේ බණ අහන ඉන්නකොට ඇත්ත තමයි කිය අහනවා. එහෙමයි ස්වාමීනි කියන්නේ අහන්නේ බණ අහද්දි. ඊට පස්සේ බණ අහනකොට ඇති වෙච්ච චින්තන රටාව පොදු ජීවන චර්යාව ඇතුලේ බැසගන්නේ. ඒතර ආයෙත් සුපුරුදු විදියටම අර ඕගොල්ලෝ දෙන්න පුද්ගලාර්ථය ඇතුලේ වැඩ කරන්න පටන් ගන්නවා. ඒතර ආයෙත් දුක ගාට ගන්නවා. ඒතර මේ බෞද්ධ වුණා කියලා දුක අඩු වෙන්නේ නැහැ. මේ වර්තමානයේ කතා කරන බෞද්ධකම ඇතුලේ අපිට එහෙම දුකක් අඩු වෙන්නේ නැහැ. මේ බෞද්ධකම ඇතුලේ එහෙම දුක අඩු වෙන රටාවක්වත් පේන්න නැහැ. එහෙනම් දුක අඩු වෙන්නේ කොයි වගේ පදනමක් ඇතුලේද? පින්වත්නි, දුක අඩු වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ රටාව ඇතුලේ. බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට විමසන්න පුරුදු වුණොත් දුක අඩු වෙනවා. විමසලා බලන්න. ටිකක් විමසලා බලන්න ඇත්තටම ඔය කියන විදිහට දුක අඩු වෙනවද කියලා. අද දේශනාවට මාතෘකාව විදිහට ලැබිලා තිබෙන්නේ ජරා මරණ දුක අනාත්මය තුලින් දකින ආකාරය පැහැදිලි කරලා දෙන්න කියලා. ඒතර ජරා මරණ දුක කියන්නේ මොනවද? ඒතර ජරා මරණ දුක කියන එක තමයි මේ ඔය අපි දැන් වළඳන්නේ. ලෙඩවීම, වයසට යෑම, කොන්දේ අමාරුව, බඩේ අමාරුව, අතේ පයේ අමාරුව ගුණ ඒක ආකාරයෙන් මේ කය ඇසුරු කරගෙන අපිට පවතින ජරා මරණ දුක. ඒතර මේ ජරා මරණ දුක කියලා එකක් ලෝකේ නැත්තම් ඒක තමයි අපි මුහුණ දෙන ලොකුම ප්‍රශ්නය. ඊට වඩා ලොකු ප්‍රශ්න නෑ මොකුත්. ජීවිතේ පැවැත්මේ අභියෝගයක් තමයි අපිට තියෙන. ඒක තමයි ලොකුම අභියෝගය. කොහොමද ජීවිතේ පවත්ව ගන්නෙ? ඔයිට වඩා මොකුත් නෑ. හැම කෙනෙකුටම තම තමන්ගේ ජීවිතය ගැන තෘෂ්ණාවක් තියෙනවා. තම තමන්ගේ ජීවිතය ගැන තෘෂ්ණාවක් තියෙනවා. ඒත් තම තමන්ගේ ජීවිතය ඇතුලේ දුක ගොඩ නැගෙනවට අපි කැමති නෑ. කැමති නැති වුණාට දුක ගොඩ නැගෙන එක නවතින්නේ නෑ. ඒ කියන්නේ අපිට හැම වෙලාවෙම අපි මොනවා කළත් දුකේ නිවාවක් නැත්තේ. දැන් නම් මේ ප්‍රශ්نين පස්සේ නම් දුකක් ඇති වෙන එකක් නෑ කියලා අපිට මෙහි නිගමන වලට එන්න බෑ. මේ දෙයින් පස්සේ නම් මට දුකක් එන එකක් නෑ කියලා
මේ කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ දුක කියන එක සකස් වෙන එකක්. ඒක ඇතුළාන්තයේ තුල සකස් වෙනවා. ඒක මේ බාහිර හේතු වලින් වහන්න බෑ. සල්ලි හෙව්වා කියලා දුක නැතිව කරන්න බෑ. සල්ලි තිබ්බොත් ඉතින් යාට යම්කිසි ආකාරයක පහසු විහරණයක් එයි. නමුත් ඒ පහසු විහරණයේ ඇතුලේ දුක අඩු වෙනවා කියලා කියන්න බෑ. කණ්ඩ නැති කෙනෙකුට කණ්ඩ තිබ්බොත් දුක අඩු වෙයි කියලා හිතාවි. හැබැයි කණ්ඩ තියෙන ඊටාම හැමදාමත් තරුපන්තියේ හෝටලයකින්ම කන මිනිහෙකුට පවා ඒ කෑම එපා වෙන දවසක් එනවා. එතකොට දැන් තරුපන්තියේ හෝටලයකින් කාපු නැති හැමදාම ගෙදර පොල් සම්බෝලයි බතුයි කාපු මිනිස්සෙකුට හිතෙන්න පුළුවන් අනේ තරුපන්තියේ හෝටලයකින් අපිත් කවද්ද කන්නේ කියලා එයා මග බලන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ දන්නවද හැමදාම තරුපන්තියේ හෝටලෙන් කන කැනාට සමහර ටික පොල් සම්බෝලත් එක්ක බත් ටිකක් කන එක තරම්වත් උනවටිනා ගානට වැටෙන්න පුළුවන්. ඒකනේ ඔය ධනපති පන්තියේ මිනිස්සු පවා ඔය කැලෑවලට ගිහින් ඉඳ කැමති මට මතකයි එක වතාවක් ඔය වැඩි ගම්මානයකට ගිහින් මේ බොහොම ධනපති මිනිස්සේ එයා මොකද කරන්නේ ඒ ගම්මානෙට ගිහින් ඒ ගම්මානෙට ගිහින් අර මීවද වලින් හදාපු කෑමක් කකා ඒක ආස්වාදයෙන් බොහොම ඒක ලැබපු විශ්මිත අත්දැකීමක් විදිහට එයා වීඩියෝ ගත කරලා ඒක සමාජ මාධ්‍යයට මුදා හරිනවා. ලංකාවේ බොහොම ධනපති පන්තියේ කෙනෙක්. අර දඹාන පැත්තට ගිහින් මේ වද වලින් හදන මී පැණි වලින් හදන කෑමක් ખાලා ඉතින් මේක බොහොම විශ්මිතම කෑමක් විදිහට එයා හුවා දක්වනවා. ඒතර ඒ ගම්වල ඉන්න මිනිස්සු ඒක විශ්මිත කෑමක් විදිහට හුවා දක්වන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක ගොරෝසු කෑමක්. ඒක එච්චර මනාප කෑමක් නෙමෙයි. ඒතර එහෙනම් මේ සැපය කියන එක තියෙන්නේ සුපිරිපන්නේ කෑම වට්ටෝරුවක් ඇතුලේ එහෙම නෙමෙයි. මොකද සුපිරිපන්නේ කෑම වට්ටෝරුවක් ඇතුලේ සැපේ තියෙනවනේ අර අච්චර ලංකාවේ බොහොම ධනපති පන්තියේ ඒ කෙනා ගිහින් අර මීවදේ වලින් හදාපු කෑමක් බලලා මේ සාමාන්‍යයෙන් අර පිලක වාඩි වෙලා ඒක රහ බලලා මේක මහා විශ්මිත අත්දැකීමක් විදිහට එයා එළියට වුණා දක්වන්නේ. ඒක ඇතුලේ එයා කවදාවත් ඒ බඳු ඒක තරුපන්තියේ හෝටලයකින් දිනපතාම කෑවත් එයාට ඒක අත්දැකලා නැහැ. ඒක ලැබිලා නැහැ. එයා ඒක ඊටාම හොඳින් අත්දකින්න. හොඳින් ඒකට එකතු වෙනවා. ඒක ඇතුලේ පේන්නේ මොකද්ද? මේ සැපය දුක අඩු වීම කියන එක කෑම වට්ටෝරුව වෙනස් කළා කියලා වෙනස් වෙන එකක් නෙමෙයි. දුක අඩු වෙනවා කියන එක රැස් කිරීම අවසන් වෙලා අත්දකින්න එක නෙමෙයි. දැන් අපි හිතමුකෝ කොංගා ක්‍රැස් කරනවා කියලා. එහෙම හුඟා ක්‍රැස් කරා කියලා අපිට දුක අඩු කරගන්නත් බැහැ දුක අඩු වෙන්නෙත් නැහැ. කියන්නේ රැස් කිරීමක් ඇතුලේ කවදාවත් පින්වත්නි දුක අඩු වෙන්නේ නැහැ. ඒ රැස් කිරීම ඇතුලේ දුක අඩු වෙන්නේ නැති නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ දුක සකස් වෙන හේතු වෙනස් කළාම දුක නිරුද්ධ වෙනවා කියලා. ඒ දුක නිරුද්ධ කිරීමේ හේතුව අභ්‍යන්තරිකයි. ඒතර අපි අත්දකින්න බරපතලම දුක මොකද්ද කියලා අපි හොයන්න ඕන. අපි අත්දකින්න දුක කියන එක මොකද්ද? අපි අත්දකින්න දුක තමයි ජරා මරණ දුක. ජරා මරණ දුක කියලා එකක් නැත්තම් බුදුරජාණන් වහන්සේ නමක්වත් ලෝකේ පහළ වෙන්නේ නැහැ. ජරා මරණ වලින් පීඩා විඳින ලෝකයකට තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ජීවිතයේ ජරා මරණ වලින් පීඩිත නොවේ නම් ජීවිතේ වනාහි ජරා මරණ වලින් පීඩිත ස්වභාවයට පත් වෙන්නේ නැත්නම් කවදාවත් බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ නම පහළ වීම ඉලක්කය මොකද්ද? අපිට මේ බෞද්ධකම උගන්වන්න බුදුරජාණන් වහන්සේ නමක් මේ මිහිමත පහළ වෙන්නේ නැහැ. ජරා මරණ දුකින් නිදහස් වීම පිණිස දුක සකස් වෙන හේතු වෙනස් කරලා දුක නිරුද්ධ කිරීම පිණිස අවශ්‍ය වැඩපිළිවෙල ඉස්මතු කරලා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම ඉලක්කය ඕනෝක. එහෙනම් හොඳට එක දෙයක් මතක තියාගන්න. මොකක්ද අපි මතක තියාගන්න ඕන? පින්වත්නි මේ දුක නිරුද්ධ කරන්න ඕන නම් දුකෙන් නිදහස් වෙන්න ඕන නම් ඕගොල්ලෝ මේ දුක සකස් වෙන හේතු වෙනස් කරන්න ඕනේ. ඒ හේතු එකක්වත් බාහිරට අයිති නැහැ. අපි කියනවා තමයි දුකට බලපෑවේ මේ අහවල් කෙනා. දුකට හේතුුනේ මේ අහවල් දේ. කියලා බාහිර දේවල් බාහිර කෙනෙක්ව අපි පෙන්නුවාට දුකට කිසි කෙනෙක් හේතු වෙන්නේ නැහැ. මොකද දුක අභ්‍යන්තරිකව සකස් වෙන එකක්. ඒතර දුක අභ්‍යන්තරිකව සකස් වෙන එකක් නිසා අපි අපේ රටාව වෙනස් කරන්නයි තියෙන්නේ. අභ්‍යන්තරික රටාව වෙනස් කරන්නයි තියෙන්නේ.
එතකොට මේ ජරාව කියලා කියන්නේ අපි නොයෙක් ආකාරයේ ජරා ජීර්ණතාවයටපත් වෙනවා. එතකොට මේ ජරාවටපත් වෙන කුමක්ද? මේ සවිඥානික කය. මරණය කියලා කියන්නේ මේ සවිඥානිකයි බිඳිලා යනවා. දන්නේ අපි කවද්ද බිඳෙන්නේ කියලා. අද වෙන්න පුළුවන් ඒක. අද දවස ඇතුළත ඔබගේ ඔය ඔක්කොම බලාපොරොත්තුත් ඔක්කොම සුණු විසුණු වෙලා ඔය ජීවිතේන්ද්‍රයේ රූපේ බිඳ වැටෙන්න පුළුවන්. සැලසුම් නැහැනේ. මෙහි මෙච්චර කාලයක් ඉන්නවා කියලා මෙහි වෙනම තක්සේරුවක් නැහැනේ. සමහර ඒවා තක්සේරු කරන්න පුළුවන් නේද? ප්‍රමිතියකට සමහර භෞතික දේවල් හදලා ඒ ප්‍රමිතියට අදාළ සහතිකයක් දෙනවා. ප්‍රමිති සහතිකයක්. මොකද්ද දෙන්නේ? මේ කාලය ඇතුළත මොනවා හරි වුණොත් ගේන්න අපි හදලා දෙන්නම් කියලා. ඒතර මේක එහෙම හදන්න පුළුවන් එකක් නෙමෙයි. ඒතර මේක ඕනම වෙලාවක බිඳිලා යන්න පුළුවන්. ඒතර මේ බිඳිලා යාම පිළිබඳව අපේක්ෂාවක් දල්වාගෙන ඉන්න ඕන. ඒතර අර බිඳිලා යාම නිසා දුක හටගන්නේ නැහැ. අහිමි වීමේ දුක හටගන්නේ අහිමි වීම පිළිබඳ අපේක්ෂාවක් නැතිකමට. එහෙනම් දුක අඩු වෙන්නේ මොකක් මතද? අපේක්ෂාව මත. දැන් අපි අපේක්ෂා කරන්නේ සැපේනේ. අපි ජීවිතේ තමයි අපේක්ෂා කරන්නේ. නමුත් ජීවිතේ අපේක්ෂා කරාට ජීවිතේ අපේක්ෂා සහගත දෙයක් නෙවෙයි. ජීවිතේ අනපේක්ෂිත දෙයක්. අපේක්ෂා කරගෙන ජීවිතේ පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. ජීවිතේ වනාහි අනපේක්ෂිත දෙයක්. ඒතර මේ බඳු අනපේක්ෂිත ජීවිතයක් අපි නඩත්තු කරන්නේ. නමුත් ඒ අනපේක්ෂිත ජීවිතය ඇතුලේ අවුරුදු 500ක විතර ලොකු සැලසුම් හදාගෙන අපි අපේ ජීවිතේ ගෙවනවා. ඒ නිසා අපිට S2 පිය වෙන්නේ. අපිට අපේ ජීවිතේ S පිය වෙන්නේ. පින්වත්නි, පුදුමාකාර අසහනයකින්. අද රාත්‍රියේ වුණත් ජීවිතේ අතහැරුණොත් ඒ අතහරින්න පුළුවන් මට්ටමට ඇතුළාන්තේ හදාගෙන ඉන්න. ඒ ඇතුළාන්තේ හදාගෙන ඉන්න කෙනා තුළ අභ්‍යන්තරික කනස්සල්ලක් ඉන්නේ මරණ ඉදිරි. මේ ජරා මරණ කියනවා අමුතු ඒවා එහෙම නෙමෙයි. ලෙඩ වෙනකොට හනේ අපොයි කියලා කඩා වැටෙන්න එපා. ඇයි? කොහොමත් සංසාරේ ලෙඩ වෙවි ආපු જાතියක් අපි. අපේ අභ්‍යන්තරේ ගොඩාක් ලෙඩ වෙලා තියෙන්නේ. අපේ සිතත් හුඟා කාතුර වෙලා තියෙන්නේ. අපේ ඇතුළාන්තේ මහ විශාල ආතුර වීමක් තියෙනවා. ඒ ආතුර වීමත් එක්ක අපේ කයත් ලෙඩ වෙනවා කියන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. එතකොට ලෙඩ වෙනවා කියන එක අරුමයක් විදියට සලක ගන්න එපා. ලෙඩවීම කියන්නේ සාංශාරික සත්‍යයේ උරුමය විදියට සලකන්න. ලෙඩවීම. එහෙනම් අපි දුක කියලා කියන්නේ ජරා මරණ දුකට. වෙන මොකක්වත් දුකක් නෙමෙයි. ජරා මරණ දුක තමයි අපි මුහුණ දෙන බරපතලම දුක්ඛදායක తত্ত্বය. ඊට වඩා දුකක් නැහැ. අපිට තියෙන්නේ ජීවිතයට කැමැත්තක්, මරණයට අකමැත්තක්. උපන් හැම සත්වයාටම මරණයට අකමැත්තකුත් ජීවිතයට කැමැත්තකුත් තියෙනවා. ඒ මේ හිත සකස් වෙලා තියෙන විදිහ. අපිටත් එහෙමයි. ගිහියෝ වේවා පැවිදි හෝ වේවා අපි හැම කෙනෙකුටම ජීවිත කාමයක් තියෙනවා. ජීවිත කාමයක්. දුක පිළිබඳව පිළිකුලක් තියෙනවා. දුකට අකමැත්තක් තියෙනවා. නමුත් අපි අකමැති වුණා කියලා අපි කැමති වුණා කියලා කැමති ඒවා ලැබිලා අකමැති ඒවා නොලැබී තියන්නේ. කැමති ඒවා ලැබිලා අකමැති ඒවා නොලැබී තියෙනවා නම් අනාත්මයි කියලා එකක් ලෝකේ නැහැ. අනාත්මයි කියන්නේ මොකද්ද ලෝක? අනාත්ම කියන එක දැන් මෙතන කියන ජරා මරණ දුක අනාත්මය තුලින් දකින ආකාරය කියන්නේ. අනාත්මයි කියන්නේ මොකද්ද? අනාත්මයි කියලා කියන්නේ මගේ වසඟේ පවත්වන්නට බෑ කියන එකට. අනාත්මයි කියන්නේ මොකද්ද? මගේ වසඟේ පවත්වන්න බෑ කියලා. එතකොට මගේ වසඟේ පවත්වන්න පුළුවන් ලෝකේ මොනවද තියෙන්නේ? දැන් මගේ වසඟේ පවත්වන්න පුළුවන් මට්ටමේ මොනවද තියෙන්නේ? මොකුත් නැහැ. හොඳයි තියෙනවා නම් කියන්න බලන්න මොනවා හරි එකක්. මොකුත්ම නැහැ. මගේ වසඟේ පවත්වන්න පුළුවන් මට්ටමට ලෝකේ මොකුත්ම නැහැ පින්වත්නි. මගේ වසඟේ පවත්වන්න බැරි නිසා තමයි අනාත්ම කියලා කියන්නේ. ඒ කියන්නේ අර මගේ වසඟේ පවත්වන්න බැරි නම් ඒකේ සාරයක් තියෙන්න බෑනේ. ඒක සරුසාර නැහැ. ඇයි සරුසාර නැත්තේ? ඒක අනාත්මයිනේ. මගේ වසඟේ පවත්වන්න බෑනේ. මට බලාපොරොත්තු වෙලා සැලසුම් කරලා මගේ වසඟේ පවත්ව ගන්න විදියක් නැහෙනේ. එහෙනම් මේ අනාත්මයි කියන්නේ මගේ වසඟේ පැවැත්විය නොහැක කියන එකටයි. ඒතර මගේ වසඟේ පැවැත්විය නොහැක නම්
කියන්නේ මේ ලෝකේ කිසිම දෙයක් මගේ වශයෙන් පවත්ව ගන්න බැරි නම් ඒ පවත්ව ගන්න බැරි බව අවබෝධ කරගන්න එක විතරයි මට කරන්න පුළුවන්. වෙන මොකුත් මේ වෙලාවේ කරන්නත් බෑ. ඒ කියන්නේ මගේ වශයෙන් පැවැත්විය නොහැක නම් කොහොමද මගේ වශයෙන් පවත්වන්නේ කියලා වැඩ කරලා හරියන්නේ නැහැ. පවත්ව ගන්න බෑ. පවත්ව ගන්න බැරි නම් දැන් මොකද්ද කරන්නේ? ඒක අවබෝධ කරගෙන ඉන්න එක විතරයි කරන්න පුළුවන්. වෙන මොකුත් කරන්න බෑ. ඒ කියන්නේ හොඳට බලන්න මේ ලෝකයේ ඇතුලේ මගේ වශයෙන් පවත්වන්න මොකක්වත්ම නැත්තම් ඒක බැරි නම් ආයි උත්සාහ කළ වැඩක් නැහැ නේ. එතකොට මොකද්ද කරන්න පුළුවන්? ඒක අවබෝධ කරගන්නවා. මොකෙන්ද අවබෝධ කරන්නේ? දියුණු කළ ප්‍රඥාවෙන්. නිකම්ම ප්‍රඥාවෙන් නෙමෙයි. මොකද දැන් ඔය ඉන්න මට්ටම ඒක අවබෝධ කරගන්න තරම් සෑහෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ මේ වෙලාවේ ඉන්න මට්ටම තියෙන්නේ. ඔය ඉන්න මට්ටම ඇතුලේ ඒක අවබෝධ කරගන්න තරම් ඔයගොල්ලෝ දක්ෂ නැහැ. බණහදී ඇත්ත තමයි නේද කියලා ඔයාලා ඔළුව අනලා ගෙදර යයි. නමුත් ඔයගොල්ලෝ ආයෙත් මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා හිතාගෙනමයි ලෝකෙට දුවන්නේ. හොඳට බලන්නකෝ ඔයගොල්ලන්ගේ ජීවිතය තුළේ. එහෙම දුවලා ඔයගොල්ලෝ මහන්සි විතරනේ තියෙන්නේ. බලන්න ඔයගොල්ලන්ගේ ජීවිතයේදී හරි මහන්සි ඔයගොල්ලන්ට. ඔය මහන්සියත් එක්කමයි ඔයගොල්ලන්ගේ ජීවිතය ඇත්තරින්නේ. ඔය මහන්සි ඉවර වෙන්නෙත් නැහැ කවදාවත්. දැන් ඇති. දැන් වැඩ ඉවරයි කියලා කවුරුත් නතර කරලා නැහැ නේ වැඩ. කවුරුත් නතර කරලා නැහැ. දරුවන්ගෙන් පස්සේ දැන් ඉවරයි කියලා එකක් නැහැ. එයා මුණුබුරෝ ගැන අපේක්ෂා කරනවා. මේ ලෝකයේ සවිඥානික සත්‍යය වැඩ අවසන් කරන්නේ. සවිඥානික සත්‍යය ලෝකයේ ඇතුලේ නම් වැඩ අවසන් කරන්නේ. මොකද එයාගේ ඔළුවේ වැඩ කරන අදහසක් මොකද්ද? මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා හිතාගෙන. මොනවද මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා බලනකොට එයාට මගේ කියලා ගත්ත ඒවා ටික ඔක්කොම වැටෙනවා. මගේ ගෙදර වැටෙනවා, දරුවා වැටෙනවා, බිරිඳ වැටෙනවා, ස්වාමියා වැටෙනවා, අම්මා වැටෙනවා, තාත්තා වැටෙනවා, නවත්ත ගන්න බෑ. මගේ වසඟේ පැවැත්විය හැක කියන ස්වභාවය ඇතුලේ වැටෙන ලෝකයේ තුල අතහැර ගන්න ලේසි නෑ. අතහරින්න බෑ ඇත්තටම. එතකොට බැරි ඇත්තටම මගේ වසඟේ පවත්ව ගන්න පුළුවන් මොකක්වත් ඇත්තෙත් නෑ. බලන්න අපි කොච්චර අනාතයිද කියලා. හොඳට බලන්නකෝ මේක හොඳට කල්පනා මගේ වසඟේ පවත්ව ගන්න ලෝකයේ ඇතුලේ මොකුත්ම ඇත්තෙත් නෑ. කවුරුවත් එහෙම පවත්වගනත් නෑ. පවත්වගෙන හිටියා නම් අඩුවම මිනිස්සු අවුරුදු 100ක්වත් ජීවත් වෙනවා. යන්තම් හරි පුළුවන් නම් කොහොම හරි තමන්ගේ තියෙන හරි හම්බ කරපු සේසතම හරි දීලා තව අවුරුදු 10ක් හරි ඉන්නවා. ඉන්නත් බෑ. කවුරුත් ඉන්නේ නෑනේ. ලෝකේ කාටවත් ලෝකයේ ඇතුලේ කෙනෙකුට ඉන්න බෑ. ඒකට තාක්ෂණික ලෝකයක් පහළ වෙන්නෙත් නෑ. තාක්ෂණික ලෝකයක් පහළ වෙයි කියලා දැන් මේ බොහොම දියුණු යුගයක් ගැන අපි කතා කළාට ඒ වෙනුවෙන් තාක්ෂණික ලෝකයක් කවදාවත් පහළ වෙන්නෙත් නෑ. මග බලාගෙන ඉන්නත් එපා. ඒතර මෙහි නෙමේ මොන ලෝකෙ ගියත් මේ ජීවිතේ තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. දැන් මේ කාලේ යනවා නේද අඟහරුගේ ජීවේ එහෙම හොයාගෙන. මේ බැරි වුණොත් එහෙ හරි අපි කොහොම හරි මොකක් හරි කරමු කියලා. මේ ජීවිතේ ආත්මීය ස්වභාවයෙන් පවත්වන්න බෑ. මෙහි නැත්තම් අපි ඇමරිකාවේ හරි යමු කියලා මෙහින් යනවා නේද? බොහොම අමාරුවෙන් තියෙන සේසතම වියදම් කරලා හරි. ඔය ඇමරිකාවේ ගියපු මිනිස්සු දහස් ගාණක් මන් දන්නවා. ඒගොල්ලෝ අපිට කතා කරනවා. බණ අහනවා. අපිට ඒ රටවල් වලට ආරාධනා කරනවා බණ වලට. ඊට පස්සේ ඒගොල්ලෝ එම් ආරාධනා කරනවා කියන එකෙන් මම අදහස් කරන්නේ මොකද්ද? ඒගොල්ලෝ ධර්මයේ හොයනවා කියන එක. ඒතර ඒගොල්ලෝ බලාපොරොත්තු වුණු අර ආත්මීය ස්වභාවයක් ඇතුලේ මිහින් යනකොට තිබුණු අර්ථයට ඒගොල්ලන්ට හේදී සමවදින්න පුළුවන් වුණා නම් කවදාවත් ඒගොල්ලෝ ආයේ බුද්ධ ශාසනය පැත්තට හැරෙන්නේ නැහැ. එහෙනම් එකම එක දෙයක් මතක තියාගන්නකෝ මොකද්ද? ලෝකේ අනාත්මයි, ආත්ම මොකුත්ම නැහැ. අනාත්මයි කියන්නේ මොකද්ද? මගේ වසඟේ පවත්වන්න බෑ. ඒ අනාත්ම නිසා තමයි ජරා මරණ දුකට මම එකතු වෙන්නේ. වයසට යන ලෙඩ වෙන ජරාවටපත් වෙන නොහිතන විදිය අපේක්ෂා බංගත්වයකින් ලෝකයට වැටෙන බොහෝම දරදඬු තැන්වලදී මම අනාථ වෙලා යනවා. ඒ අනාථකම ගැන හිතා ගන්නවත් බෑ. ඒ දුක ස්වල්ප එකක් නෙමෙයි. එතකොට දැන් මේ දුක පොඩි එකක් නෙමෙයි. දැන් මේ ඉපදෙමින් මැරෙමින් යන ගමනේදී තිරිසන් ලෝකෙට වැටිලා, නිරේට වැටිලා, പ്രേත ලෝකවලට වැටිලා ආපු ගමනක් තියෙනවා. දැන් සමහර මුවෙක් වගේ සතෙක් වස්සේ කුරුමාණන් අල්ලන සිංහයෝ රැලක් ගැන නිකන් හිතන්න. පණ පිටින්ම
මස් වැදලි ඇද ඇද කන මට්ටමට ජීවිතේ අනාථ වෙච්ච මුවෙක්ගේ කතාව ඇතුලේ මොන තරම් දුකක්ද තියෙන්නේ. අපි මේ සෙම්ප්‍රතිශාවක් හැදෙනකොට අනේ අපොයි කිව්වට එතකොට එහෙම අනේ අපොයි කියලා අපි කිව්වට පින්නත් මේක ඇතුලේ මහා පුදුමාකාර විශාල අරබුදයක් තියෙනවා සසර. ඒ දුකට සාධාරණයක් ඉල්ලා සිටින්න ලෝකේ කොහෙවත් නැහැ. එහෙනම් මේ ජීවිතය ඇතුලේ මනුස්ස ලෝකේ කියන්නේ සුගතියක්. තිරිසන් ලෝකේ වගේ නෙමෙයි. එතකොට තිරිසන් ලෝකේ නිකන් හියරිලා බලාන ඉන්නකො මොන දුකක්ද තියෙන්නේ කියලා. නිකන් මේ සතු අතට ගිහින් බලන්න. මැරෙනකන් පොඩි කුටියක් ඇතුළක පොඩි කාමරේ දැල් ගහපු තැනක බලාගත්තට බලාගෙන අවුරුදු 50 60 ඉන්න සමහර සතු දිහා බලන්න. ඒ වෙනුවෙන් කවුරුත් සාධාරණ ඉල්ලන්නේ නැහැ. එහෙනම් තිරිසන් ලෝකේ සාධාරණ කියලා එකක් නැහැ. මේ මනුස්ස ලෝකෙත් අපි සාධාරණ ඉල්ලගෙන එක එක තැන් වලට ගියාට මනුස්ස ලෝකේ උනත් සාධාරණයි කියලා එකක් අපේක්ෂා කරන්න එපා. බලාපොරොත්තු වෙන්න එපා. ඇයි? අනාත්ම ලෝකයක්. මගේ වසඟේ පවත්වන්න බැරි ලෝකයක්. ඒ අනාත්ම නිසා තමයි අපිට හැම වෙලාවකම ජරා මරණ දුකින් පීඩා විඳින්න සිද්ධ වී තිබෙන්නේ. ඒ වෙන මොකුත් නිසා නෙමෙයි අනාත්ම නිසා. ඒ අනාත්ම නිසාමයි අපිට ජරා මරණ දුකින් පීඩා විඳින්න සිද්ධ වෙලා තිබෙන්නේ. වෙන දෙයකට නෙමෙයි. ඒතර දැන් මේ ජරා මරණ දුකෙන් පීඩා විඳින අපි අනාත්මයි කියලා අපිට මොකද්ද කරන්න පුළුවන්? ආත්මයි කියන්නේ මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියන එක. අනාත්මයි කියන්නේ වසඟේ පවත්වන්න බෑ කියලා. මොකක්වත්ම බැරි නම් මගේ වසඟේ පවත්වන්න. ඕගොල්ලෝ උත්සාහ කරලා වැඩක් නැහැ වසඟේ පවත්වන්න. යුතුයකම් කරන්න, වගකීම් ටික කරන්න පැත්තකට වෙන්න. මොකද ඕගොල්ලෝ මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා හිතාගෙන හිටියට මොකුත් නැත්තම් ඒ නැති බව අවබෝධ කරගෙන ඉන්නවා මිසක් වෙන මොකක්වත්ම ලෝකයේ ඇතුලේ කරන්න බෑ. ඒක අවබෝධ කරගන්නට මොකක්ද උවමනා කරන්නේ? ඒකට අවබෝධ කරගන්න ප්‍රඥාව කියලා ඉන්ද්‍රියක් උවමනා කරනවා. අන්නේ ප්‍රඥාව කියන ඉන්ද්‍රිය තිවුර කරගන්න විදිය තමයි මුළු බුද්ධ ශාසනයම කියන්නේ. ප්‍රඥාව කියන එක ඉස්මතු කරගන්නේ කොහොමද කියලා විතරයි මුළු බුද්ධ ශාසනයෙම පැහැදිලි කරන්නේ. කොහොමද ශ්‍රාවකෙක් ප්‍රඥාවෙන් බලන්නේ කියන එක තමයි බුද්ධ ශාසනය ඉස්මතු කරලා පෙන්වා දෙන්නේ. කොහොමද ප්‍රඥාවෙන් බලන්නේ කියලා. එතකොට මේ ප්‍රඥාවෙන් බලන ශ්‍රාවකයා මේ අවබෝධයේ පිණිස ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුත්තේ මොකද්ද? තමන්ගෙම සවිඥානික කයමයි. වෙන මොකක්වත් නෙමෙයි. තමන්ගෙම ඇතුළාන්තයමයි අවබෝධ කරගත යුත්තේ. ඇයි තමන්ගේ ඇතුළාන්තය අවබෝධ කරනකොට තමන්ගේ අභ්‍යන්තරය තුළ මේ තමන්ගේ සිත තුළ පවා වෙනස් වීම ඇති වෙන ආකාරයට දැනෙන්න ගන්නවා. ආත්ම වශයෙන් සිත ආයාචනා කරන විදිය එයාට පේන්න ගන්නවා. ඒ ආත්ම වශයෙන් ආයාචනා කරන සිත තුළ ගොඩනැගෙන සිතුවිලි ටික පේන්න ගන්නවා. අපිට ඒවා පේන්නේ නැහනේ. අපිට ලෝකෙමනේ පේන්නේ මේ එළියෙම ප්‍රශ්න එළියෙම ගැටලු කියලානේ අපි හිතාගෙන ඉන්නේ. බාහිරමයි අරබුදේ කියලා අපි හිතාගෙන ඉන්නේ. නමුත් පින්වත්නි හොඳට කල්පනා කරලා බලන්න. එහෙම බාහිර අරබුදයක් නැහැ. අභ්‍යන්තරිකව අවිද්‍යාව සහගත ඔගොල්ලෝ තුල දික්ටිගත වීමක් තියෙනවා. මගේ වසඟේ පවත්වා ගන්නට පුළුවන්ය කියලා. එහෙම අවිද්‍යාව සහගත දික්ටිගත වීමක් ඔගොල්ලෝ තුල තියෙනවා. නෑ මගේ වසඟේ පවත්ව ගන්නට පුළුවන් කියලා අදහසක් ඔගොල්ලෝ තුල තියෙනවා. එතකොට මේ මගේ වසඟේ පවත්ව ගන්න පුළුවන්ය කියන අදහස ඇතුලේ හොඳට විමසලා බැලුවොත් ඒ ශ්‍රාවකයා තුල අභ්‍යන්තරික தත්ත්වය අඳුනා නොගැනීමෙන් තමයි දුක හටගන්නේ. අභ්‍යන්තරික தත්ත්වය අඳුනා නොගැනීමෙන් තමයි දුක හටගන්නේ. එතකොට දැන් පින්වත්නි එතකොට දුක හටගන්නේ මොකක් නිසාද? අනාත්ම නිසා. එතකොට අනාත්ම වුණාට මම හිතාගෙන ඉන්නේ ආත්ම වශයෙන්. ඇයි මං එහෙම හිතාගෙන ඉන්නේ? එහෙම හිතාගෙන අවිද්‍යාවට. අනාත්මය වශයෙන් ප්‍රකට වෙන්නේ ප්‍රඥාවට. අනාත්මය අනාත්ම වශයෙන් ප්‍රකට වුණාම ප්‍රඥාවෙන් එයා ඒ தත්ත්වය අවබෝධ කරනවා. වෙන මොකුත් කරන්නේ නැහැ. අවබෝධ කරනවා කියන එකට ප්‍රඥාව කියන්නේ. ප්‍රඥාව කියන එකේ තේරුම තමයි අවබෝධ කරන. ඉතින් අපිට ප්‍රඥාව නැහැ දැන්. අපිට තියෙන්නේ හුදු දැනුමක් විතරයි, බුද්ධියක් විතරයි. මේ ලෝකේ කොහොමද සල්ලි හම්බ කරන්න කියන එක ගැන අදහසක් තියෙනවා. මේ ලෝකේ කොහොමද අඹදරුව පෝෂණය කරන්න කියලා අදහසක් තියෙනවා. ඒක ඇතුලේ පොඩි පොඩි දැනුම් පරාසයන් වලට අපි එකතු වෙලා ඉන්නවා. පොඩි පොඩි දැනුම් පරාස වලට එකතු වෙලා ඉන්නවා. ඒ එකතු වීම ඇතුලේ මාන්නක්කාරකමක් නඩත්තු කරනවා.
දැන් වෛද්‍යවරයෙක් ඒ වෛද්‍ය වෘත්තිය ඇතුලේ යාට පොඩි දැනුමක් තියෙනවා. ඒ දැනුම ඇතුලේ අර අනාත්මය දන්නේ නැති වෙන්න මානව ගුණධර්මත් කඩා වැටෙනවා. අර මේ මානව ගුණධර්මත් කඩා වැටෙනවා. ඒ කඩා වැටීම ඇතුලේ පින්වත්නි මහ විශාල ව්‍යාකූලකමක්. පොඩි ව්‍යාකූලකමක් නෙමෙයි. මේ කියන්නේ විශාල ව්‍යාකූලකමක් එනවා ඇතුලින්. එතකොට මේ දැනුමත් එක්ක මේ ව්‍යාකූලකමට තමයි ඔය ලොකුවට මාන්නක්කාරකම තියෙන්නේ. බලන්නකෝ සමහර මිනිස්සු හරි මාන්නක්කාරයිනේ. කුලයෙන් මාන්නක්කාරයි, ධනෙන් මාන්නක්කාරයි, වෘත්තියෙන් මාන්නක්කාරයි. හරි මාන්නක්කාරකමක් සමහර මිනිසුන්ගේ තියෙනවා. අපිට හිතා ගන්නවත් බෑ. ඒ සමහර මිනිස්සු ඇයි මෙහෙම කරන්න කියලා අපිට තේරෙන්නේ නැහැ. ඇයි? ඒ මාන්නක්කාරකම එන්නේ අර තමන්ව ඉස්මතු කිරීම එන්නේ ආත්ම දෘෂ්ටිය ඇතුලේ. නමුත් අනාත්මය හැටියට දැක්කොත් ඒක දකින්න දියුණු කළ ප්‍රඥාවක් ඕනනේ. අනාත්මය හැටියට දැක්කොත් මේ ලෝකේ බෙදන්න පේන්නේ නැහැ. ಜಾති ಜಾති ආගම් කුල මල මනාපමනාප හිත අහිත කියලා ලෝකෙ බෙදන්න පේන්නේ නැහැ. එහෙම බෙදන්න කිසිම තැනක රේඛාවක් මුණ ගැහෙන්නේ නැහැ පින්වත්නි. එහෙම බෙදන්න අවකාශයක් යාට මුණ ගැහෙන්නේ නැහැ. ඒතර මේ අනාත්මය හැටියට දකින්න දියුණු කළ ප්‍රඥාවක් ඕමනා නම් අපි කල යුත්තේ බුද්ධ ශාසනය තුළ ප්‍රඥාව දියුණු කිරීමයි. වෙන දෙයක් නෙමෙයි. ප්‍රඥාව දියුණු කරන්න ලෝකේ අනාත්මේ වැටෙන්න දුක අඩු වෙනවා. ඕන්න ඔකයි දුක අඩු වෙන රටාව. මොකද්ද? ප්‍රඥාව දියුණු කරන්න ප්‍රඥාවෙන් තමාව පේන්න ගන්නවා. ප්‍රඥාවෙන් තමන්ව පේනකොට තමන් තුල අනාත්මයමයි ප්‍රකට වෙන්නේ. මම මගේ කියලා ගන්න ලෝකෙ මොකුත් තියෙන බවට වැටහෙන්නේ නැහැ. මම මගේ කියලා ගත්තේව නිසා විතරනේ දුක. හොඳට බලන්න දුක හටගත්තේ ඕගොල්ලන්ට මොනවා හරි දුකක් හටගත්තා නම් මම මගේ කියලා ග්‍රහණය කරගත්තකම ඇතුලේ විතරනේ දුක හටගෙන තියෙන්නේ. මම මගේ කියලා ග්‍රහණය කරගත්ත දේවල් පදනම් කරගෙන දුක හටගත්තට මම මගේ කියලා ග්‍රහණය කර නොගත්ත දේවල් සම්බන්ධ අපිට දුකක් හටගන්නේ නැහැ නේ පින්වත්නි. එහෙනම් ලෝකේ යම්තාක් දුක හට ගන්නවද ඒ යම්තාක් දුක හටගන්නේ මම මගේ කියන අර්ථය ඇතුලේ විතරයි. ආත්ම දෘෂ්ටිය ඇතුලේ විතරයි. ඒ ආත්ම දෘෂ්ටිය නැති වුණාට පස්සේ ආත්ම දෘෂ්ටිය දුර්වල වෙන්න දුක අඩුයි. ඒ ආත්ම දෘෂ්ටිය දුර්වල වෙන්න ඒ බඳු චින්තනයක් තියෙන ශ්‍රාවකයා තුල රැස් කිරීමත් අඩුයි. දැන් බලන්න අද මිනිස්සු රැස් කරනවා ඊට පස්සේ ඔහේ ඉතුරු කරලා මැරිලා යනවා. භුක්ති විඳලත් නැහැ බලන්නේ අද්දි. අද නම් මිනිස්සු ලොකු පටලැවිල්ලක ඉන්නේ. ඒ රැස් කරන එක හොඳට කළමනාකරණය කරගෙන භුක්ති විඳින්නෙත් නැහැ. දරුවන්ට කියලා පරම්පරාවට කියලා රැස් කරනවා. එයා පුදුම දුකක් විඳලා මැරිලා යනවා. ඊට පස්සේ පරම්පරාවත් එක්ක කිසිම ඇයි හොඳයිකමක් එතනින් පස්සේ සසරදී හම්බ වෙන්නේ නැහැ. ඔන්න හිතන්න පුළුවන් ඒ පරම්පරාවෙම පුරුකක් විදියට නම් මං උපදින්නේ. කමන්නේ පරම්පරාවට රැස් කරත්. එතකොට ඒ රැස් කරලා පුදුම කනස්සල්ලකින් ඉන්නේ ලංකාවේ මිනිසුන්වත් බලන්නකෝ. රැස් කරනවා පරම්පරාවටත් රැස් කරනවා දරුවන්ටත් රැස් කරනවා රත්තරන් බඩු යමවත් එකතු කරනවා ඒවා ඉතින් දරුවන්ට බෙදලා දෙනවා ඊට පස්සේ තවත් රැස් කරලා එහෙම මැරිලා යනවා. මොකද්ද මේ ජීවිතේ? ඕක ජීවිතේද? හොඳට කල්පනා කරලා බලන්න. අවබෝධයක් නැති වුණොත් එහෙම හරිම අනාතයි. මතක තියාගන්න අවබෝධයක් නැති තැනක අපි සුරක්ෂිත නැහැ. හැබැයි අවබෝධයට ඇවිල්ලා බලන්නකෝ අවබෝධයට අදාළ ආධ්‍යාත්මික පොඩි දේවල් ත්‍රිනේ කරන්න. ඒවා කරලා බලන්න ටික ඒවා කරලා බලන්න පුදුම තරම් දුක අඩුයි. එතකොට මේ අවබෝධයේ පැත්තට ඔබ එකතු වුණොත් ඔයගොල්ලන්ට බයක් ඇති වෙන්න පුළුවන්. අවබෝධයේ පැත්තට එකතු වෙලා අපිට මේ එදිනෙදා කටයුතු මගහැරිලා යයි. කවදාකවත් මගහැරින්නේ නැහැ. මේ අවබෝධය සම්බන්ධ ධර්ම කතාවට එකතු වුණා කියලා කවදාවත් ජීවිතේ පාවෙන්නේවත් මගහැරෙන්නේවත් නැහැ. ලස්සන දෙයක් වෙනවා දුක අඩු වෙලා යනවා. ඕන දුක නැත්තටම නැති කරන්න පුළුවන්. ඒකට අරහත්ත්වයේ කියනවා. ආයේ කවදාවත් අනාගත සසරේදීවත් දුකක් සකස් නොවන මට්ටමටම දුක නිරුද්ධ කරලා දානවා. අපි බලන්නකෝ අපි දුක ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ. අපිට බලන්නකෝ අපේ ජීවිතය තුළ අපිට දුක ගැන අපේක්ෂාවක් තියෙනවනේ. පින්වත්නි මොන දුකක් විඳගෙන හරි ඔයගොල්ලෝ මනුස්ස ලෝකෙට ආයෙන්න කැමති නැද්ද? මොන දුකක් විඳගෙන හරි ඔයගොල්ලෝ මේ මනුස්ස ලෝකෙට එන්න කැමතියි.
නමුත් ඔයගොල්ලෝ දන්නවද මැරෙන ගොඩාක් දෙනෙක් මනුස්ස ලෝකෙට ඉන්නේ නැහැ. මේ මනුස්ස ලෝකෙට එන ගොඩාක් අය ඉන්නේ දිව්‍ය තලවලින්, නිරයෙන්, പ്രേත ලෝකෙන්, තිරිසන් ලෝකෙන්. ඒවායේ කර්ම විපාක ගෙවිලා ආයෙත් මොනවා හරි ශක්්‍යතාවයක් මතුවෙලා මෙහෙට එන අය ඉන්නේ. එතකොට ඒ මිනිස්සෙක් වෙලා ආයෙ පුද්ගලෙක් ආයෙත් මනුස්ස ලෝකෙට එනවා කියලා කියන්න බෑ. එන්න පුළුවන් අවකාශය හරිම අඩුයි. මනුස්ස ලෝකේ ඒක ඊටාම දුර්ලභ දෙයක්. ඒක සුලභ දෙයක් නෙමෙයි. මැරිලා මිනිස්සු වෙනවා කියලා නම් කවදාවත් හිතන්න එපා. ඒක මහා දෘෂ්ටියක්. ධර්මයකින් බලලා හිත පුහුණු කරගෙන යනකොට තමයි තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දේමයි යථාර්ථය කියලා. අනිත් එක තමයි මේ එකක්වත් කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ අපි මේ එකක්වත් මතු කරන්නේ බුදුරජාණන් වහන්සේත් මේවා මතු කළේ මොනවද බලාගෙන නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඕගොල්ලෝගේ මට්ටමේ කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ යුව රජ කෙනෙක්. උන්වහන්සේ සක්විති රජ වෙනවා කියලා කියපු කෙනෙක් පරම්පරාවෙන්. බොහොම ප්‍රතාපවත් රජෙක්. ඕගොල්ලෝ ඉන්න මට්ටමින් ඉඳලා එහෙම නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ කතාව මතු කළේ. උන්වහන්සේ මේ ගිහි ජීවිතය අත්හැරලා යන්නේ ජරා මරණ දුකට මොකක් හරි ආධ්‍යාත්මික විසඳුමක් හොයාගෙන මිසක් කණ්ඩ නැතුව එහෙම ආපු ගමනක් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ ජීවිතය අතහැරලා දාලා අවුරුදු ගණනාවක් මේ පරමාර්ථ සත්‍යයක් ගවේෂණය කරන්න හිත පුහුණු කර භාවනාව මත යෙදෙමින් කෑම ගැනවත් හිතන්නේ නැතුව මෙහෙම එකක් පුහුණු කරගෙන ගියේ පින්නත් නේ ඕගොල්ලන්ට අද තියෙන ප්‍රශ්න වෙනුවෙන් එහෙම නෙමෙයි. එහෙම ප්‍රශ්න උන්වහන්සේට තිබුණේ නැහැ. හේමන්ත ගිම්හාන වස්සාන කියන ඍතුවට වෙනම මාලිගා තිබිලා තියෙනවා. වස්සාන ඉවර වෙනකොට ඊළඟ ඍතුවට අදාළ මාලිගාවක් තිබිලා තියෙනවා විශාල උස. ඒ මාලිගාවට උන්වහන්සේට යන්න විතරයි තියෙන්නේ. මාලිගාව වෙනුවෙන් සියලු දෙනා සූදානම් වෙලා ඉන්නවා. සියල්ල ලෑස්ති කරලා. මාස 4ක් එක ගෙදරක ඉඳලා තියෙන්නේ. ඒක මේ අද තියනවා වගේ පර්චස් 10 ගෙවල් එහෙම නෙමෙයි. තා සුව පහසු ජීවිත. සියලු සැප සම්පත් සහිත ජීවිත. යුවරජෙක් නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මොනව නැතුවටද මේ කතාවට එකතු වෙන්නේ? එහෙනම් මතක තියාගන්න මේක කතාවකවත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කෑම බීම බලාපොරොත්තුවක් නැහැ. ඒකයි මේ බුද්ධ ශාසනයේ ඉතා විශේෂත්වය. පුළුවන් නම් එකතු වෙලා බලන්න. එතකොට දැන් අපි මොකද්ද කරන්න ඕන? මේ ජරා මරණ දුක තමයි අපි ඉස්සරහා තියෙන බරපතලම ප්‍රශ්නේ විදිහට අපි දකින්න ඕන. තව ප්‍රශ්න නැද්ද? ඒවා තියෙනවා මෙහි විසඳන්න පුළුවන් ඒවා. පාලකයන්ගේ ප්‍රශ්නයක් නම් අවුරුදු 5කින් පස්සේ ඡන්ද දෙනකොට විසඳන්න පුළුවන් ඒක. ඒක මේ මෝඩ જાතියකට නම් කරන්න අමාරුයි. නමුත් ඉතින් ඒක කරන්න පුළුවන්. ඒවා පොඩි ප්‍රශ්න. හරිද? කෑම ප්‍රශ්නයක් නම් ආයෙ සල්ලි භාගේ හොයාගෙන හාල් ටිකක් අරගෙන මේ එකතු කරලා කෑම ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න බෑ. සාමාන්‍යයෙන් අපිට පේන මට්ටමේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක විදිහටයි අපිට වැටහෙන්නේ. පේන මට්ටමේදී අපිට තියෙන බරපතලම ප්‍රශ්නේ ඕක වුණාට උපන් සත්වයාගේ බරපතලම ප්‍රශ්නේ ඕක නෙමෙයි. ඕක කියලා පේන්නෙම ප්‍රඥාව නැතිකමට. මේ ප්‍රශ්න පින්වත්නි බොහොම පොඩි දේවල් ඒවා විසඳ ගන්න පුළුවන්. ඒවට ගොඩක් දේවල් ඕනේ නැහැ. ඒවට ගොඩාක් ක්‍රියාකාරකම් ඕනේ නැහැ. පොඩි ප්‍රශ්න විසඳන්න පුළුවන් ඒවා. එහෙනම් එක දෙයක් මතක තියාගන්න පින්වත්නි ලෝකේ බරපතලම ප්‍රශ්නේ විදියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ප්‍රඥාවන්තයෙක් විදියට දකින්න ඕන කුමක්ද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ප්‍රඥාවන්තයෙක් විදියට පින්වත්නි දකින්න ඕන මේ ජරා මරණ දුකමයි. අපේක්ෂා කරගෙන අවුරුදු 60 70ක්වත් ඉන්න බැරි ජීවිතයේ දුක දකින්න. මෙච්චර හරි හම්බ කරගෙන සැලසුම් තියාගෙන ලොකු අපේක්ෂා දල්වාගෙන මුළු ජීවිත කාලෙම කැප කරලත් තවත් අවුරුද්දක්වත් මට තියනවද නැද්ද කියලා නොදන්නාකමම ප්‍රශ්නයක් කියලා දකින්න. පුළුවන් තරම් රැස් කරලා එකතු කරලා ඔක්කොම අනාගතයේ භුක්ති විඳින්නම් කියලා ඉන්න දවසක අනාගතයේ පහළ වෙන්න කලින්ම එයා ජරා මරණ දුක ඇතුලේ යට වෙලා නොපෙනී යන විදිහේ ඒ බඳු ජීවිතයක් මටත් තියෙන එක අපි දන්නේ කොච්චරද කියලා. ඒක තව අවුරුදු 5කින් වෙන්නත් පුළුවන් අද වෙන්නත් පුළුවන්. ඒතර අද නමුත් අපිට එහෙම අපේක්ෂාවක් නැහැ. අපිට හිතන්නේවත් නැහැ. අපි ඒක කතා කරන්නවත් කැමති නැහැ. නමුත් අද වුණත් මට මගේ ජීවිතය අත්හැරෙන්න පුළුවන්. එහෙම පුළුවන් මට්ටමේ ජීවිතයක් තියෙන්නේ. එහෙම අතහැරෙන්න පුළුවන් මට්ටමේ කතාවක් මේ තියෙන්නේ.
එතන මේකට වෙන විකල්පයක් නැහැ. හරි කොහොමද ඒක නැති කරගන්නේ කියලා ඔයගොල්ලෝ බෙහෙත් ටිකක් හොයාගත්තට එන්නත් දිනු කළා කියලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. එතකොට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් ප්‍රඥාවෙන් මේ ප්‍රශ්නේ අවබෝධ කර ගැනීමෙන් විතරයි. අවබෝධය ඇතුලේ මොකද්ද වෙන්නේ? ප්‍රඥාවෙන් වෙන දෙයක් තමයි නැවත භවයට අදාළ කර්ම රැස්වීම දුර්වල වෙනකොට භවයෙන් නිරුද්ධ වෙන්න ගන්නවා. භවයෙන් නිරුද්ධ වුණාම ජාතිය නිරුද්ධ වෙලා යනවා. ජාතිය නිරුද්ධ වෙනකොට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ. ආයේ කවදාවත් දුක සකස් නොවන ආකාරයටම දුක නිරුද්ධ වී යනවා. ඒක තමයි බුද්ධ ශාසනයේ පෙන්වන සුන්දරම සමු ගැනීම. සුන්දරම සමු ගැනීම. ඒක අඬන්න ඕන මට්ටමේ සමු ගැනීමක් නෙමෙයි. බඳු ඉතා ප්‍රශස්ත තැනකට අපව එකතු කරන්න පුළුවන් මට්ටමේ ධර්මයක් තියෙන්නේ. අපට වැදගත්ම දේ ධර්මයේ ඇතුලේ ප්‍රඥාවයි. එතකොට අනාත්මය හැටියට ප්‍රකට වෙන්නේ ප්‍රඥාවට, අනාත්ම ලෝකයේ ආත්ම වශයෙන් ප්‍රකට වෙන්නේ ප්‍රඥාව දුර්වලකමට. ඒ ප්‍රඥාවෙන් විරුද්ධ වචනේ අවිද්‍යාව කියලා අපි කියනවා. අනාත්මයි කියන්නේ මගේ වසඟේ පැවැත්තිය නොහැක කියන එක, ආත්මයි කියන්නේ මගේ වසඟේ පැවැත්තිය හැක කියලා. අදත් බලන්න පින්වත්නි, අපි අරමුණු පස්සේ දුවන්නේ, අරමුණු පස්සේ හඹාගෙන යන්නේ මගේ වසඟේ පවත්ව ගන්න පුළුවන් කියලා හිතාගෙන කවුරුත් පවත්වපු කෙනෙක් ලෝකේ නැහැ. එක්කෙනෙක් හරි හිටියොත් අපිට නිකන් හරි හිතන්න පුළුවන් නෑ මටත් පුළුවන් වෙයි. ලෝකේ එක මිනිහෙක් හරි හිටියනම් අනාත්ම ස්වභාවය නොව ආත්ම ස්වභාවයෙන් යුක්තව ගත කරපු ජීවිතන එකම මිනිස්සෙක් වතිරේ කවුරුවත් නැහැ. අනික අපි හිතනවට වඩා අපිට බොහොම ඉක්මනට ජීවිතය අත්හැරෙනවා. මේක මේ බොහොම වේගෙන් ආයුෂ පිරිහිච්ච වෙලාවක්. මේ අතීතේ වගේත් නෙමෙයි. මේ කාලේ වේගෙන් ආයුෂ කඩාවැටිච්ච වෙලාවක අපි හිතනවට වඩා ජීවිතය අත්හැරෙනවා. ඉස්සරහට බලන්න පින්නන්ති අපි දන්නෙත් නැහැ අපි මැරෙන විදිය. අපිට හිතා ගන්න බෑ. ලෝකේ බලන්නකො මිනිස්සු අතර ඇති වෙන අරුබුදේ. ලෝකේ මිනිසුන්ට තියෙන්නේ මරා ගැනීම ගැන චින්තනයක් නේද? එහෙම එකක් කලින් තිබ්බේ නැහැ. ලෝකේ තියෙන්නේ මරා ගන්න එක ගැන චින්තනයක්. මිනිස්සු අවි ආයුධ නිෂ්පාදනය කරන්නේ ලෝකෙ වේගින් අවි ආයුධ නිෂ්පාදනය කරනවා. ඒ අවි ආයුධ නිෂ්පාදනය කරන්නේ කරුණාවෙන් නෙමෙයි. මෛත්‍රියෙන් නෙමෙයි. ලෝකෙ අවි ආයුධ නිෂ්පාදනය කරන්නේ මේ කූඹි ගුලකට පහර දෙන්න නෙමෙයි. මානව වර්ගයට ගහන්නයි. ඒතර බලන්නකො ලෝකේ දෙපැත්තකට බෙදලා ගහ ගන්න නැද්ද කියලා ඉස්සරහට ස්ථීරව න්‍යෂ්ටික අවි වලින් ලෝකේ ගහ ගන්නවා. ඒක වැඩි ඈතක නෙමෙයි. අපි මේ ආත්මීය වශයෙන් මගේ වසඟේ කොහොමද මේක පවත්වන්නේ තව කියලා මේ අපි රැස් කරනවා පරපුරට. ඉස්සරහට අපි පරපුරු හොයාගන්නවත් වෙන්නේ නැහැ. එහෙම වෙලාවක් ඉන්නේ. දැනටත් ලෝකේ එහෙම සීතල යුද්ධ තියෙනවා. මානවවාදීකම පෙන්නලා ඇතුලෙන් ගහ ගන්නවා. හොඳට බලන්නකෝ ඇමරිකාව වගේ රටවල් පවා මානවවාදීකම පෙන්නනවා. ඇතුලෙන් ලස්සනට සීතල යුද්ධ යනවා. එතකොට මේ ඒකට හේතුව මොකද්ද? අර කෙලෙස් බලවත් වෙලා අධර්ම රාගයේ බලවත් වෙලා විසම ලෝභයේ බලවත් වෙලා තමන් ඔසවා තබන්න බලනවා. ඒ තමන් ඔසවලා තබනකොට ඒ තමන් ඔසවා තබන චින්තනයක් තියෙන මිනිසුන්ගේ හිතේ ඇති වෙන්නේ අනුන්ව හෙලා දකින්න ඕන කියලා. ඒක තමයි දෙපැත්ත. තමුන්ව ඔසවා තබනකොට තමන්ව හුවා දක්වනකොට අනිත් පැත්තෙන් එනවා චින්තනයක්. මම හුවා දක්වන්න නම් අනිත් අය හෙලා දකින්න ඕනේ. එම් සමානාත්මතාවයක් ලෝකේ කතා කරන්නේ නැහැ. හැබැයි මේ බඳු ලෝකයක් ඇතුලේ අපට පුළුවන් ප්‍රඥාව වඩන්න. ලෝකේ කාටවත් නැති එකක්. ප්‍රඥාව වඩන එක ගැන ලෝකේ කවුරුත් කතා කරන්නේ නැහැ. අපිට පුළුවන් ප්‍රඥාව වඩන්න. ලෝකේ කාටවත් ප්‍රඥාව වඩන්න බෑ. ඒතර ප්‍රඥාව වඩන්න ලෝකේ අපිට එක දෙයයි වැටෙන්නේ. මොකද්ද? අනාත්මය. අනාත්මය වැටෙනකොට අපිට ලෝකේ වෙන් කරන්න බෙදන්න හිතෙන්නේ නැහැ. ලෝකේ පුදුම කරුණාවක් ලෝකයා ගැන උපදින්නේ. ඉස්සරහට මතක තියාගන්න පින්වත්නි, ලෝකයට කරුණාවක් උපදින්නේ නැහැ. ලෝකයට කරුණාවක් නැහැ. ඒ කරුණාව උපදින්නේ ප්‍රඥාවත් එක්ක. ඒකනේ මහා කරුණා මහා ප්‍රඥා කියලා කියන්නේ. ওই දෙක එකට සම්බන්ධයි. කරුණාව ප්‍රඥාවට සම්බන්ධයි. ප්‍රඥාව කරුණාවට සම්බන්ධයි. මහා ඒ කියන්නේ ප්‍රඥාව නැති තැනක කරුණාව නැහැ. කරුණාව නැති තැන ප්‍රඥාව නැහැ. එහෙනම් ලෝකෙට කරුණාව කියලා එකක් නැහැ. ලෝකෙට තියෙන තමන්ව හුවා දක්වන කමක්. එහෙනම් මේ පින්නතුන් අහන ප්‍රශ්න ජරා මරණ දුක අනාත්මය තුලින්ද? අනාත්මය තුලින් එහෙම දකින්න බෑ. අනාත්මය තුලින් දකින්න නම් දියුණු කළ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඇයි දියුණු කළ කියලා පාවිච්චි කරන්නේ? අපේ තියෙන ප්‍රඥාව මෝරලා නැහැනේ. අපිට තියෙන බොහොම ස්වල්ප දුර්වල මට්ටමේ ප්‍රඥාව. අපිට එහෙම ලොකු ප්‍රඥාවක් තිබ්බනම් අපි මීට වඩා ධර්මී ගැන උද්වේගකාරී.
අපි තුල තියෙනවා ධර්මයේ හඹාගෙන යන කමක්. ධර්මයේ ගවේෂණය කරන කමක් අපිට එහෙම නැහනේ. මේ වෙලාව අපිට හිතෙන්නේ නැහනේ ධර්මයේ ගවේෂණය කරගෙන යන්න ඕන කියලා. මේ ඇත්තටම මේ බණහගෙන ඉන්නකොට අපිට නිකන් ධර්මයේ ගැන උමනාවක් තිබ්බත් ධර්මයේ වටිනා දෙයක් හැටියට ජීවිතය අපි සලකන්නේ නැහැ. කාමයන් වටිනා දේවල් හැටියටයි අපි ජීවිතය සලකන්නේ. අපිට මුණ ගැහෙන අරමුණු නඩත්තු කිරීම වටිනාම දේ හැටියටයි සලකන්නේ. මේ නඩත්තු කර කර ඉන්නකොට අනාත්ම ලෝකයේ විසින් ජරා මරණ දුක තමයි අපිට ගහන්නේ. අපිට ලෝකෙ කිසිවෙක්වත් අතවනන්නේ ජරා මරණ දුකයි අතවනන්නේ. ලෝකේ ජරා මරණ දුක අතවනපු නැති කොහෙවත් කිසි කෙනෙක් ඇත්තේ නැහැ. හැමෝටම ජරා මරණ දුක අතවනලා. ඒක අවබෝධ කළොත් එයා එකතු වෙන්නේ මඟපල පැත්තට. ඒක අවබෝධ කරගන්න විතරයි තියෙන්නේ. අපි වෙනුවෙන් මොකුත් කරන්න එපා. දන් පෙන් අරවම මොකුත් ගේන්න එපා මෙහෙට. දානමානෙ මොකුත් ගේන්න එපා. දැන් ඔය අපි මේ දේශනා කරද්දි පවා සමහර මිනිස්සු දානමාන ගේන්න අහනවා. අපිට මොකුත් දානමාන එපා. මොකද මේ දානමාන බලාපොරොත්තුෙන් කරන කතාවක් නෙමෙයි. දානමාන මොකුත් ඕනේ නැහැ. කෑම බීම මොකුත් ඕනේ නැහැ. අපේ ජීවිතය ඇතුලේ ආහාරය කියන්නේ පොඩි එකක්. සමහර මිනිස්සු කාණ්ඩම ජීවත් වෙන જાතියකුත් ඉන්නවා. කෑමට වඩා වෙන එකක් නැහැ. අද මේ අහවල් හෝටලෙන් කනවා, තව තැනකින් අද හෙට උදේට කනවා. ඔය වගේ නිකන් ඒගොල්ලෝ කෑම පස්සෙම දුවන જાතියකුත් ඉන්නවා. හැබැයි පින්වත්නි අපි අපේ ජීවිතවල කෑම කියන්නේ පොඩි දෙයක්. අපි යැපීම පිණිස ආහාර ගන්නවා මිසක් ආහාර ගැනීම පිණිස අපි යැපින්නේ නැහැ. ප්‍රඥාව තිබ්බොත් යැපින්නේ නැහැ ආහාරය වෙනුවෙන්. යැපීම පිණිස ආහාර ගන්නවා එච්චරයි. ඒ නිසා අපි මේ කියන්නේ දන් පෙන් පුදන්ට කියන එකේම නෙමෙයි. අපි කියන්නේ ඔයගොල්ලෝ ප්‍රඥාව තම තමා විසින් අවදි කරගන්න කියලා. එතකොට මේ ප්‍රඥාව අවදි කරගන්න කෙනා විමසන්නේ කුමක්ද? ඇතුළමයි විමසන්නේ, එළිය නෙමෙයි. ඇතුළ විමසනකොට ඒ ශ්‍රාවකයා Tamanගේ කය විමසන්න ඕන එක. ඒ කියන්නේ මේ අනාත්මය මේ පිනුතුන් කියන මේ ජරා මරණ දුක අනාත්මය තුලින් දකින්න නම් ඔයගොල්ලෝ මේ ටික කරන්න ඕනේ. මේ ටික කරන්නේ නැතුව ඔයගොල්ලන්ට අනාත්මයේ මට්ටමින් වැටහෙන්නේ නැහැ පින්වත්නි. ඕගොල්ලෝ විසින්ම මේ ටික කරගන්න ඕන. ඒතර ඕගොල්ලෝම මේ ටික කරගත්තේ නැත්නම් ඕගොල්ලන්ට කවදාවත් අවබෝධය කියලා එකකට එකතු වෙන්න බෑ. අවබෝධය කරා ඕගොල්ලන්ට යන්න පුළුවන් කමක් නැහැ. ඒතර ඒකේ මේ කාරණා කීපයයි තියෙන්නේ පින්නත්. මේ කාරණා ටික හදන්නකෝ. මේ කාරණා ටික හැදුවොත් ඒ අර අනාත්මය ප්‍රකට වෙලා ප්‍රඥාව මෝරලා ඕගොල්ලන්ට දුක නිමා වෙන්න ගන්නවා. ඒතර මේ දුක නිමා වෙච්ච බව දන්නේ ඕගොල්ලොමයි. දුක නිමා වෙච්ච බව දන්නේ ඕගොල්ලොමයි. පළවෙනි එක. ඕගොල්ලෝ ඔය තියෙන සවිඥානික කය. ඕගොල්ලන්ගේ තියෙන මේ සවිඥානික කය හොඳට විමසන්න. ඒතර මේක හොඳට හිසේ සිට පාදාන්තය දක්වා හොඳට විමසන්න. ඔන්න ප්‍රඥාව මෝරණ විදිය. අර අනාත්මී ප්‍රකට කර ගැනීම පිණිස Tamanගේ ඇතුළාන්තය තුල යම් නැගී සිටීමක් ඇති වෙන විදිය. හැමදාම උදෙන්ම නැගිටලා විනාඩි 15ක් විතර හිසේ ඉඳලා පාදාන්තය දක්වා S2 පියාගෙන බලන්න. පාදාන්තයේ ඉඳලා හිසටත් බලන්න. ආයෙත් හිසේ ඉඳලා පාදාන්තයට බලන්න. ওই විදියට 3 වරක් උඩට බලනවා, ආයෙ උඩ ඉඳලා පහළට බලනවා, පහළ ඉඳලා උඩට බලනවා, ආයෙත් උඩ ඉඳලා පහළට බලනවා, ආයෙත් පහළ ඉඳලා උඩට බලනවා, ආයෙත් උඩ ඉඳලා පහළට බලනවා, ආයෙත් පහළ ඉඳලා උඩට බලනවා. ඔය 3 වතාවක් උදේට බලන්න. හොඳට කෙස් තියෙන විදිය බලන්න. ඊට පස්සේ හැම තියෙන විදිය බලන්න, මස් තියෙන විදිය බලන්න, අතපය තියෙන විදිය බලන්න, ඇඟිලි තියෙන විදිය බලන්න. ඔය විදියට තියෙන විදිය බලන්න. ඔය විදිහට සතියක් කරන්න. දෙවැනි සතිය පින්වත්නි මේ පෙර මේ රූපයේ තිබ්බ විදිය බලන්න. පෙර මගේ කෙස් කොහොමද තිබ්බේ? අද මෙහෙම වුණාට පෙර මගේ කෙස් කොහොමද තිබ්බේ? කියලා පෙර මගේ දත් කොහොමද තිබ්බේ කියලා බලන්න. පෙර මගේ ඇඟ කොහොමද තිබ්බේ කියලා බලන්න. වන්නේ අතීතයටත් බලනවා. ඊට පස්සේ තව සතියකින් පස්සේ අනාගතයටත් බලන්න. ඉස්සරහට කොහොම වෙයිද? දැන් හොඳට කළු පාටට තියෙනවා තමයි කොණ්ඩේ. ඉස්සරහට මක් වේවිද? අන්න ඉස්සරහටත් බලනවා. ඔන්න ඔය විදියට සවිඥානික රූපය සිත නෙමෙයි. සවිඥානික ඕගොල්ලන්ගේ රූපය S2 පියාගෙන හොඳට සිත එකඟ කරගෙන උඩට පහළට විමසන්න. දෙවනි සතිය අතීතයට විමසන්න, අනාගතයටත් විමසන්න. ඔන්න ඔය විදියට විමසනකොට පින්වත්නි මේ හිසේ සිට පාදාන්තය දක්වා සුභාරම්මණේ සුභ වශයෙන් ආරම්මණය කරගන්නට එක කෑල්ලක්වත් නැති බව සිතට දැනින්න ගන්නවා.
අද වැටහෙනවනේ සුභාරම්මණයෙන් ගන්න පුළුවන් කියලා. ඒකනේ අපි මෙච්චර හිතන්නේ මේ කය ගැන. මේ වෙලාවේ ඔය ඇත්තන්ට වැටහීමක් තියෙනවා සුභාරම්මණයෙන් මෙන්න මේවා ගන්න පුළුවන් කියලා. ඔය විදියට සාමාන්‍යයෙන් ඔය සාමාන්‍ය ඔය පියවර දෙක කළොත් ඕගොල්ලන්ටම වැටහීමක්. ඕගොල්ලන්ටම තේරෙනවා මේ රූපය ඇතුලේ සුභාරම්මණයෙන් ගන්න මොකක්වත් නැහැ කියලා වැටහෙන්න ගන්නවා. සුභාරම්මණයෙන් මොකක්වත් ගන්න නැහැ කියලා වැටහෙන්න ගන්නකොට ඊළඟට පින්නත් මාසෙකින් විතර පස්සේ මේ රූපය ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙනවා කියලා දකින්න. විනාඩි 15ක් මේ වෙනුවෙන් පාවිච්චි කරන්නකෝ. මේ පින්නතුන් කියන මේ අනාත්මයේ තමා තුළම ප්‍රකට වෙන්නේ නැද්ද කියලා ඕගොල්ලන්ටම තේරෙවි. ඉස්සර හිටියට වඩා මා වෙනස් බව. ජීවිතේ වටිනාකම් යන්නේ නැති බව. ලෝකේ පෙරළුණත් hina වෙන්න පුළුවන් බව. ඉතින් ලෝකේම පෙරළුණත් hina වෙන්න පුළුවන් නම් ඒක හොඳ නැද්ද? ලෝකේම පෙරළුණත් අපිට hina වෙන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? එතකොට ඊළඟට බලන්න පින්වත්නි මේ චින්තනය හොඳට බහුල කරගන්න. ඊට පස්සේ පින්වත්නි මේ රූපය ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙනවා නේද කියලා බලන්න. ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙනවා නේද කියලා බලන්න. ඊළඟට තවත් සතියකින් විතර පස්සේ බලන්න මේ රූපය හටගන්නේ කොහොමද කියලා බලන්න. මේ රූපය හටගන්නේ කොහොමද? අද මේ රූපය ඔය මට්ටමින් ඔතන තියෙන්නේ කොහොමද? ආහාරය නිසා. අද ඔය රූපය ඔතන ඔය මේ විදිහට මම මේ බණ කියන්නේ සනීපෙට ආහාරය නිසා. ආහාරය කියන්නේ මොකද්ද? බාහිර සතර මහා ධාතු. බත් මාළු පිණි විදිහට අපි ගත්ත ආහාර කියන්නේ මොනවද? බාහිර සතර මහා. එහෙනම් මේ රූපේ පවතින්නේ අම්මා නිසාවත් තාත්තා නිසාවත් කවුරුත් නිසා නෙමෙයි බාහිර සතර මහා ධාතුව නිසා. ඕගොල්ලෝ හම්බ කරලා කෑවට අනේ අම්මා තමයි හම්බ කරලා දුන්නේ තාත්තා තමයි හම්බ කරලා දුන්නේ කිව්වට ගැඹුරින් විමසා බලනකොට මේ රූපේ පවතින්නේ බාහිර සතර මහා ධාතුව නිසා. බත් විදියට ගන්නේ බාහිර සතර මහා ධාතුව. බාහිර සතර මහා පඨවි ධාතුවමයි කෑමට ගන්න. වෙන මොකක්වත් නෙමෙයි. මේ මහ පොළොවමයි අපි මේ කන්නේ. මිනිස්සු එක හෙලා පිළිගන්න කැමති නෑ පොළොව කනවා කියලා. පොළොවේ ගොයම වපුරලා මඩ කරලා පොළොවේ තියෙන සාරය තමයි ඔය කෑමට ගන්නේ. බත් ඇටයක තියෙන්නේ බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ කියන බාහිර සතර මහා ධාතුවමයි. ඒ බාහිර සතර මහා ධාතුවෙන් නඩත්තු වෙන්නේ මොකද්ද? අභ්‍යන්තරික සතර මහා ධාතු. මේ රූපේ තියෙන්නේ සතර මහා ධාතු ටිකක් විතරයි. මේකේ පඨවි කොටස් 20ක් තියෙනවා. කෙස්ලොම් නියදත් සමවස්නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවතක් මාව වගේ. ආපෝ කොටස් 12ක් තියෙනවා. සෙමසොටු මූත්‍රා දහඩිය කඳුළු උරුණු තෙල්ලේ වගේ. තේජෝ ධාතු කොටස් 4ක් තියෙනවා. උද්දංගම වායෝ ධාතුව, අදෝගම වායෝ ධාතුව, කුජ්ජිසය වායෝ ධාතුව, කොට්ටාසේ වායෝ ධාතුව, අංගමංගානුසේ වායෝ ධාතුව, ආස්වාස ප්‍රාස්වාස වායෝ ධාතුව කියලා වායෝ ධාතු කොටස් 6ක් තියෙනවා. ඔය ටිකින් තමයි රූපේ හැදිලා තියෙන්නේ. එතකොට එනම් මේක තියෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ඔය ටික ඔක්කොම සකස් වෙලා තියෙනකොට හැමකින් වැහිලා තියෙනකොට ඉතින් මගේ දරුවා කියලා වැටහෙනවා. ඒක හරි. මගේ අම්මා කියලා වැටෙනවා. නමුත් මේකේ වෙන පරමාර්ථ වශයෙන් සිද්ධ වෙන සංසිද්ධිය බාහිර සතර මහා ධාතුගෙන් අභ්‍යන්තර සතර මහා ධාතුව නඩත්තු වෙනවා. බාහිර සතර මහා ධාතුවෙන් අභ්‍යන්තර සතර මහා ධාතුව නඩත්තු වෙන එක නැවතුනොත් එහෙම මේ රූපේ කඩාගෙන වැටෙනවා. සාපේක්ෂතාවයේ බිඳුනොත් පවතින්න බෑ. මට පවතින්න ඕන කියලා හිතුණාට සාපේක්ෂතාවයේ බිඳිච්ච තැනක පවතින්න බෑ. ඔය විදිහට බලනකොට භාවනාවෙන් ඔහොම බලන්නේ. අනාත්මයම ප්‍රකට වෙන්න ගන්නවා. අනාත්මය. ඒ අනාත්මය ප්‍රකට වෙනකොට ආත්ම දෘෂ්ටියකින් මේ රූපේට වටිනාකම දීලා වෙනදා තිබ්බ වටිනාකම නැහැ. කරලා බලන්නකො මාසයක් දෙකක් වෙනදා තරම් වටින්නේ නැහැ මේක. ඕනම වෙලාවක අතහරින්න පුළුවන් මට්ටමට හිත වෙනස් වෙන්න ගන්නවා. ඔන්න ඔය ආකාරයෙන් යම් කෙනෙක් වෙනස් වුණොත් එයාට පුදුම තරම් යහපතක්. ඒ යහපත වෙනුවෙන් මේ අවුරුදු ගණන් සංසාරයේ ආත්ම ගණන් පැලවෙලා ඉන්න ඕනේ නැහැ. මේ විදියට ඇතුළ විමසනකොට Tamanගේම සිතින් යථාර්ථය පේන්න ගන්නවා. ආරිකට තමයි ප්‍රඥාව කියන්නේ. ඒතර එහෙම ප්‍රඥාව කොමනා කරනවා.
ඒ බඳු ප්‍රඥා ගෝචර ශ්‍රාවකත්වයක් උදෙසා අද මේ හෝරාවක කාලයක ධර්මානුශාසනාව හැම දිනාටම උපකාර වේවා කියලා අපි දේශනාව සමාප්ත කරනවා.